හරි ඔයාලට ඊළඟට දෙන සටහනක් විදිහට නිර්මාණය කරන දින එකක් තමයි මේ ආහාරයක ලේබලයක් සැකසීමේ ක්‍රියාවලිය. එතකොට මේ මේකෙදි තමයි ලොකු දෙයක් නැහැ. මේ වැදගත් කරුණු කිහිපයක් තියෙනවා. ඒක දැනගන්න ඕනේ. ඒකත් එක්ක අපිට ලේබලයක් නිර්මාණය කරන්න පුළුවන්. හරිනේ. එතකොට මේ ලේබලයක් ගත්තොත් එහෙම ලේබල් එක අන්තර්ගත වෙන්න ඕනේ ප්‍රධාන කොටස් කිහිපයක් තියෙනවා. එකක් තමයි අනිවාර්යයෙන්ම පොදු නාමයක් එන්න ඕනේ. පොදු නාමය. දැන් උදාහරණයකට ගත්තොත් එහෙම මේ අපි ගමු මෙන්න මේක සාමාන්‍යයෙන් මොකක් හරි පොදු නාමයක් කියලා කිව්වොත් දැන් ක්‍රීම් කර ගන්නකො ක්‍රීම් කර ළඟ තියෙනවා මැලිබන් ක්‍රීම් කර තියෙනවානේ මංචි ක්‍රීම් කර තියෙනවානේ. එතකොට ඒකේ ක්‍රීම් කර කියන එක තමයි පොදු නාමය වෙන්නේ. හරිනේ. ඊට පස්සේ වෙළඳ නාමය අපිට කැමති විදිහට දාගන්න පුළුවන්. වෙළඳ නාමය අපේ කැමැත්ත පරිදි වෙළඳ නාමය යොදන්න පුළුවන්. හරි. එතකොට සාමාන්‍ය ගත්තොත් මෙන්න මේ පොදු නාමය සහ වෙළඳ නාමය යොදනකොට වෙළඳ නාමය මොකක් හරි සයිස් එකක් තියෙනවා නම් මොකක් හරි උසක ප්‍රමාණයක් තියෙනවා නම් ඒකෙන් අඩුම තුනෙන් එකක්වත් තියෙන්න ඕනේ. තුනෙන් එකට වඩා වැඩි වෙන්න ඕනේ. අඩු මේක අඩු වෙන්න බෑ පොදු නාමය කියන එක. හරිනේ. එහෙනම් ඒ ප්‍රමාණයෙන් තියෙන්න ඕනේ පොදු නාමය සහ වෙළඳ නාමය භාවිතා කරනකොට. එතකොට අනිවාර්යයෙන්ම ළමයි මෙන්න මේ වෙළඳ නාමය නෙවෙයි පොදු නාමය ගත්තොත් පොදු නාමය භාෂා දෙකකින් දක්වන්න ඕනි. භාෂා දෙකකින් සමහර අවස්ථාවලදී වෙළඳ නාමයක් දැන් වෙනකොට භාෂා දෙකකින්ම දක්වනවා. හරිනේ? හරි. එහෙනම් මතක තියාගන්න ඕන පොදු නාමය ඔය විදිහට තමයි දක්වන්න ඕනේ. ඊට පස්සේ මේ ලේබල් එක අන්තර්ගත වෙන්න ඕනි අඩංගු ද්‍රව්‍ය අඩංගු ද්‍රව්‍ය අන්තර්ගත වෙන්න ඕනි කොහොමද? වැඩි එකේ ඉඳන් අඩු එකට. ඒ කියන්නේ අවරෝහණ පිළිවෙලට දක්වන්න ඕනේ. එහෙනම් සීනි තියනවා නම් සීනි පිටි තියනවා නම් පිටි ග්‍රෑම් 100ක්. ඊට පස්සේ තියෙන සීනි නම් එහෙනම් ඉස්සෙල්ලා වෙන්නේ පිටි. ඊට පස්සේ ග්‍රෑම් සීනි ග්‍රෑම් ප්‍රමාණය ඊළඟට එන්නේ. ඒ වගේ අවරෝහණ පිළිවෙලට දක්වන්න ඕනේ. ඊට පස්සේ ළමයි සුද්ධ අන්තර්ගතය දක්වන්න ඕනේ. සුද්ධ අන්තර්ගතයේ විදිහට ළමයි සමහර නිෂ්පාදන වල බරක් තියෙනවා සමහර නිෂ්පාදන වල පරිමාවක් තියෙනවා. දැන් ද්‍රව නිෂ්පාදන වගේ වෙන නම් පරිමාවක් තමයි තියෙන්නේ. හරිනේ. ඊට පස්සේ ආය දක්වන්න ඕනේ මොනවාද? කල්ලිකුත් වීමේ දිනය, ඊට පස්සේ නිෂ්පාදිත දිනය, හරි? දිනය, ඊට පස්සේ මිල, උපරිම සිල්ලර මිල, උපරිම සිල්ලර මිල දක්වන්න ඕනේ. එතකොට වර්ණකේත ක්‍රමයක් තියෙනවා නම් වර්ණකේතය දක්වන්න ඕනේ මේ වගේ. ඒක හැමෝටම නෑ. ඒක කාලයක් ගිහිල්ලා ගන්න. මම ඔයාලට පේනවා ඇති. මෙන්න මේකේ තියෙනවා රතු පාට, කොළ පාට, ඊට පස්සේ ඒ විදිහට තියෙනවානේ. එතකොට ඒක යම්කිසි කාලයක් ගියාම තමයි දක්වන්නේ. ඊට පස්සේ තියෙන්න ඕනේ මිල හරි උපරිම සිල්ලර මිල, සුද්ධ අන්තර්ගතය හරි. මෙන්න මේ ටික තමයි විශේෂයෙන්ම ඕනි වෙන්නේ. තව මොකද්ද? බාර් කෝඩ් එකක් තියෙනවා නම් බාර් කෝඩ් එකක් අපිට දාගන්න පුළුවන්. හරි? එතකොට සාමාන්‍ය ළමයි අපි වෙළඳ නාමයක් නේ ඉස්සෙල්ලාම දාන්නේ නේ. වෙළඳ නාමයක් තමයි දාන්නේ. වෙළඳ නාමයේ මොකක් හරි එකක් දානවා. අපි හින්දුකෝ මේකටම අනුව දැන් ඔයාලා අලුතෙන් නිෂ්පාදනයක් හදන්න තමයි මේ කියන්නේ. ඒතකොට තියෙන නිෂ්පාදනයක ලේබල් එකක් දාන්න එපා. හරි? අපි දාමු මේ මොකක් හරි චිප්ස් නිකන් වෙළඳ නාමයක් දාමු චිප්ස් කියලා චිප්ස් මොකක් හරි එකක් විදිහට. හරි? චිප්ස් කියලා දානවා මෙහෙම චිප්ස්. හරි? චිප්ස්. එතකොට මේක තමයි වෙළඳ නාමය වෙන්නේ. ඊට පස්සේ චිප්ස් කියලා දාලා මේක ලොකුවට මෙහෙම highlight වෙනවා. මේකෙන් තමයි ගිල්ලන්නේ අපි ගිහිල්ලා. හරිද? ඊට පස්සේ මේකත් එක්කම දක්වන්න ඕනේ අනිවාර්යයෙන්ම තුنين එකට වඩා අඩු වෙන්න බැරි විදිහට අකුරු වල ප්‍රමාණය දක්වලා මේ චිප්ස් කියන්නේ මොනවාද? අපි දාමු අල චිප්ස් කියලා. එතකොට අල චිප්ස් තමයි දාන්නේ අල මොකක් හරි දාමු අලපෙති වගේ එකක් අලපෙති. හරිද? අලපෙති කියලා දානවා. අකුරු 3 එකකට වඩා අඩු වෙන්න බෑ. හරිද? අනිවාර්යයෙන්ම දක්වන්න ඕනේ එහෙම. අල 3 එකක් දාමු අපි අල පෙති. මේක මං කිව්වා භාෂා දෙකකින් දක්වන්න ඕනේ. පොටෑටෝ චිප්ස් කියලා දාමු.
potato chips කියලා දාමු. හරි? එහෙනම් ඔන්න දැන් අපි මොකද්ද මේ තියෙන වෙළඳ නාමය ඊට පස්සේ පොදු නාමය මේ තියෙන්නේ ඊට පස්සේ සුද්ධ අන්තර්ගතය කොහෙන් හරි පැත්තෙන් දාන්න පුළුවන් සුද්ධ බර සුද්ධ බර හරි සුද්ධ බර ග්‍රෑම් 25ක් හරි 25ක් විදිහට දාන්න. ඊට පස්සේ දක්වන්න ඕනේ අය උපරිම සිල්ලර මිල හරි 50යි රුපියල් 50යි. ඒක කොහොම හරි අර ලස්සන කරන්න ඕන විදිහේ වලට ඔන්න ඒක ලස්සන කරන්න. එහෙම නකරුවා කියලා එහෙම ලකුණු අඩු වෙන්නේ. අර ෆිනිෂින් එකට අවසානයේ ලකුණක් දෙනවා. හරි? ඊට පස්සේ උපරිම සිල්ලර මිල දාන්න ඕනේ. සාමාන්‍ය පොදුවේ ගත්තොත් මේ ආහාරයක ලේබල් එක ඉස්සරහා පැත්තේ මෙන්න මේ ටික තමයි දක්වන්න ඕනේ මේ විදිහට. තව ඔය වර්ණකේත සටහන් තියෙනවා නම් මේ විදිහට දා ගන්න පුළුවන්. රතු පාටට තියෙනවා නම් වැඩිපුර තියෙනවා කියලා කියන්නේ. ඊට පස්සේ කොළ පාට වගේ තියෙනවා නම් සාමාන්‍ය මට්ටමක, එහෙම කහ පාට තියෙනවා නම් මධ්‍යස්ථ මට්ටම කියලා දාන්න. එතකොට වර්ණකේතයක් උනන් දා ගන්න පුළුවන්. මේ පැත්තෙන් ඕනම් බාකෝඩ් එකක් දා ගන්න පුළුවන්. හරි? බාකෝඩ් එක පිළිවෙලට වෙනම අඳින්න. මෙහෙම එක එක සයිස් වල ඉරි වලින් මෙහෙම අඳින්න. හරි? මම හිතනවා ඔයාලා ගොඩක් තියරි වලදී කතා කරලා තියෙන්නේ. මතක් කර දීමක් තමයි මේ කරන්නේ. ඊට පස්සේ ඊළඟට දාන්න ඕන ළමයි අඩංගු ද්‍රව්‍ය විදිහට අපි දාමු තිරිඟු පිටි 100යි ග්‍රෑම්. ඊට පස්සේ දානවා සීනි 50යි ග්‍රෑම්. ඊට පස්සේ මේදය 100යි හරි 100 නෙවෙයි 10යි ග්‍රෑම්. ඊට පස්සේ ලිපිඩ් මොනවා හරි දාමු විටමින් A ග්‍රෑම් 0.1යි මෙහෙම අඩංගු ද්‍රව්‍ය. ඊට පස්සේ ආය දාන්න ඕනේ කල්ලිකුත් වීමේ දිනේ දාන්න පුළුවන් එක්ස්පයර් ඩේට් එකක් විදිහට දාන්න පුළුවන් නැත්නම් කල්ලිකුත් දිනේ කියලාම දාන්න පුළුවන්. හරි දී කියලා දක්වන්න පුළුවන්. එතකොට ඉස්සරහටම දානවා අපි දිනය 27යි පෙබරවාරි 2026යි. නිෂ්පාදිත දිනය දක්වන්න පුළුවන්. නිෂ්පාදිත දිනය හරිද? නිෂ්පාදිත දිනය දාන්න පුළුවන්. අපිට මෙතන ඉඳන් 27යි මාර්තු 03යි 2026යි කියලා දක්වන්න පුළුවන්. හරිද? මම දක්වන්න පුළුවන් සිංහලෙන් දක්වනවා නම් ඔව් මේම දක්වන්න තමයි මේකේදී ළමයි දක්වන්නේ මෙහෙම. හරි? ඉංග්‍රීසියෙන් දක්වනවා නම් මේක මේ විදිහට දක්වන්නේ. හරි? පොඩ්ඩක් එක දාගන්න. මෙතන දානවා 26 කියලා. 26. ඊට පස්සේ මෙතන දානවා 26. හරි? ඒතර මේ පෙබරවාරි මාසේ 27 මාර්තු මාසේ 27 කියන එක මේක ළමයි ඉංග්‍රීසියෙන් දක්වනවා නම් තමයි මෙහෙම දාන්නේ. හරිද? සිංහල ක්‍රමයෙන් නෙවෙයි. EXP කියලා තියෙන expire date කියන එක. ඊට පස්සේ සිංහලෙන් තියෙන මේ නිෂ්පාදිත දිනේ දාන්න පුළුවන් අපිට මොනවා කියලාද manufacture date කියන එක MFD විදිහට දාන්න පුළුවන්. MFD expire date එක නම් මේ විදිහට දක්වන්න පුළුවන්. ඒ ඉංග්‍රීසියෙන් දක්වනවා නම් ඊට පස්සේ අපි සිංහලෙන් දක්වනවා නම් කොහොමද දක්වන්නේ? අර කිව්ව කතන්දරේම තමයි නිෂ්පාදිත දිනය ඊට පස්සේ කල්ලිකුත් වීමේ දිනය. හරි? කල්ලිකුත් වීමේ දිනය. එතකොට නිෂ්පාදිත දිනය දක්වනවා 20 පෙබරවාරි 27 කල්ලිකුත් වීමේ දින දාන්න පුළුවන් දී කියලා. හරි? එතකොට ඔන්න මාර්තු මාසේ තමයි කල්ලිකුත් වීමේ දිනය වෙන්නේ. නිෂ්පාදිත දිනය මෙහෙම. හරිද? එහෙනම් ඉංග්‍රීසියෙන් දැක්කොත් කොහොමද? නිෂ්පාදිත දිනය MFD ඊට පස්සේ කල්ලිකුත් වීමේ දිනය EXP මොනවද දක්වන්නේ? හරිනේ? එහෙනම් ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් මේක අර හැඩ ලස්සන කරගන්න ඒවා Tamanට කැමති චිප්ස් හරි ඇඳලා ඒ විදිහට දක්වන්න පුළුවන් මේ වගේ එකක් විදිහට ඔන්නයි යදා ගන්න පුළුවන් සකස් කරගන්න පුළුවන්. පැහැදිලිනේ? තව ප්‍රමිති සාධක තියෙනවා නම් ප්‍රමිති සාධක දාන්න
පුළුවන් SLS කියලා ලෝගෝ එකක් යටතේ මොකද දාන්න පුළුවන්. හරිනේ. එහෙනම් මූලික වශයෙන් ඔය ටික තමයි කරුණු ටික ආහාර ලේබලයක් සකස් කර ගැනීම සම්බන්ධව.